පිටි පොඩ්ඩක්වත් නොදා හදමුද හයි ප්‍රෝටීන් පීට්සා එකක්. බර අඩු කරගන්න රෙසිපි හොයන ඔයාලා වෙනුවෙන්ම ඔන්න මං අදත් ගෙනාව රෙසිපි එකක්. අනිවාර්යයෙන්ම හදලා බලලා කියන්න. මම ගන්නවා චිකන් බ්‍රෙස්ට් මේකට 120ක් ග්‍රෑම්. ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරගෙන මේ වගේ බෝල් එකකට දාලා මං ඒකට පැප්‍රිකා, ලුණු, එතකොට අනියන් පවුඩර්, ගාලික් පවුඩර්. ඉතින් සාමාන්‍ය ඔයගලන්ට අර අනියන් ගාලික් පේස්ට් එක තියෙනවා නම් පේස්ට් එක උනත් දාලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරනවා. ඊට පස්සේ හොඳට කලවම් කරලා ඉස්සෙල්ලාම ඔප්ෂන් නම්බර් 1 ඔයගොල්ලන්ට දෙන්නේ පෑන් එක හදන්න නම් මේ විදියට පෑන් එකට තියලා මේ විදියට පැතිරි කරන්න. තෙල් පොඩ්ඩක්වත් මම මෙතන දාලා නැහැ. හිමීට අඩු ගින්දරේ වහලා මේ විදියට දෙපැත්ත දාලා හොඳට රත් කරගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති එළවලු වර්ගයක් එහෙම නැත්නම් පැස්සා සෝස් ටිකක් ගෙදර හදාගත්ත දාගන්න පුළුවන්. ඒක උඩට මම මොසරෙල්ලා චීස් ග්‍රෑම් 20ක් හරියටම දැම්මා. කැරිමිස් චුට්ටකුත් දාලා ඒක මම ආයේ පෑන් එකේ දාලා රත් කරලා ගත්තා. ඔප්ෂන් නම්බර් 2 ඔන්න oven එකක් හරි එයා ෆ්‍රයි එකක් හරි තියෙන කෙනෙක්ට මේක පුළුවන්. මේ වගේ බේකින් පේපර් එකක් උඩට මේ විදියට හොඳට මම අර අඹරාගත්ත මස් ටික මේ විදියට පැතිරි කරගන්නවා. ඊට පස්සේ ඒක මම බේක් කරගන්නවා සෙල්සියස් අංශක 150ට විනාඩි 15ක් විතර. ඊට පස්සේ ඒක උඩට මම නම් දාන්නේ නිවිති ටිකක් හදාගත්ත වෙනම මම හදාගත්ත නිවිති චුට්ටක්. ඊට පස්සේ ඒකට මම සුකීනේ ඊට පස්සේ ඒකට උඩට ආයෙ මම මොසරෙල්ලා චීස් ටිකක් දාලා මේ විදියට කැරිමිස් ටිකකුත් දාලා ගත්තා. ඊට පස්සේ මම ආයෙ මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 5ක් විතර මේ විදියට රත් කරලා ගන්නවා. ඉතින් බලන්නකො ලස්සන පීට්සා එකක් වගේම. වෙනසකට තියෙන්නේ මේකට පිටි පොඩ්ඩක්වත් දාලා නැහැ. අවන් නැති අය කොහොමද හදන්නේ කියලා අහනවායි. ඉතින් ඒක හින්දා තමයි මම ඔයගලන්ට ඔප්ෂන් දෙකම ගෙනාවේ. දැන් කියන්න එපා අනේ අපි මස් පාඩු කන්නේ නැහැ. කොහොමද කරන්නේ? මම සක්‍ර දෙයියෝ නෙමෙයි මේ හැම එකටම උත්තර දෙන්නේ. වෙජිටේරියන් අයටත් මම අනිවාර්යයෙන්ම හොඳ හෙල්දි රෙසිපි එකක් ගේන්න. ඉතින් එහෙනම් ඔන්න ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි මාව බැලුවට. බයි.